ආණ්ඩුව තේරුම් ගත යුතුයි ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ නැතුව බය කරාට බැන්නට හරියන්නේ නැහැ. මර්ධනය කළා ආණ්ඩුවක් කරන්න බෑ කියන එක උන් තේරුම් ගන්න ඕනේ. ඒ යුගය ඉවරයි. අද මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා අවිල මොකද කරන්නේ? සිස්ටම් එක වෙනස් කරන්න කියලා ආපු ආණ්ඩුව ආයේ 88 89 ගෙනියනවා මේ රට. ප්‍රථමයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ රාත්‍රී වෙලාවේ මහා වර්ෂාව මැද්දේ මැතිවරණයක් තියනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ මර්ධනය සහ මේ ආණ්ඩුවේ බොරුවට වංචාවට හොරකමට විරුද්ධව අද ඔබ ගම්මට්ටමේ පෙළ ගැසීමෙන් ඉන්නේ. මේ ආණ්ඩුව බොරු කිව්වා කියන එක මේ ආණ්ඩුව පිළිගන්නවා. ඒ හින්දා තමයි සමහරව ඇවිල්ලා කිව්වේ අපි බොරුවක් කිව්වා තමයි. හැබැයි අපි අවබෝධයෙන් කිව්වේ. ඒ කියන්නේ අය පිළිගන්නවා ඡන්දේ ලබා ගැනීමේ හේතුව එහෙම නැත්නම් ඡන්දේ ලබා ගැනීම සඳහා ජනතාව රැවටුවා කියන කාරණා. හැබැයි අඩුම ගානේ Taman දීපු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යම් දෙයක් කරන්න. අඩුම ගානේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිහිපයක් ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ තැනටවත් ක්‍රියාත්මක කරන්න බැරි තරමට මේ ආණ්ඩුව අද දේශපාලනික වශයෙන් බංකොත් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි තමන්ගේ වේදිකාව ඇතුලේ මර්ධනය තියෙන්නේ. රාජ්‍ය පාලනය ඇතුලේ මර්ධනය තියෙන්නේ. දක්ෂ රාජ්‍ය නිලධාරීන්ව පැත්තකට කරලා තියෙනවා. දක්ෂ රාජ්‍ය නිලධාරීන්ට නඩු දාලා තියෙනවා. විශ්‍රාමයවලා පූල් එකට දාලා තියෙනවා. වැඩ ගන්නේ නෑ යයි. හැබැයි තමන්ට හිතවත් තමන්ට ඕනේ විදියට වැඩ කරන තමන් කියන හැම එකටම හරි කියලා කියන තමන්ගේ වංචාව වලට හොරකම් වලට අනුබල සහ ආධාර දෙන නිලධාරීන්ව ගැලපත් කරනවා. දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාව දේශපාලන වේදිකාවෙන් නෙවෙයි පාර්ලිමේන්තුවෙන් ගැලපත් කරනවා. අවසානයේ මොකද්ද උනේ? අද අඩුම ගානේ ඔහුට අස්වැසුම ගෙවා ගන්න බැරිලා තිනවා හරි account එක. අපි අර හැකර් කෙනෙක් ආවා කියලා කිව්වනේ මොන හැකර්? හැකර් තමයි එයා. අඩුම ගානේ අස්වැසුම ගෙවපන් හරි account එකට. ඒක වැරදි account එකට දැම්ම මේ සල්ලි ඉල්ල ගන්නවා ආයේ. හැබැයි ජනතාවගේ බදු මුදල් වලින් ණය වාරිකයක් ගෙවුවම වැරදි කිරුමකට අද ඒක ඉල්ල ගන්න මොකක්ද ආණ්ඩුව කරලා තියෙන්නේ? ඒ ගැන කතා නැහැ. තාම හොයනවා කවුද ගත්තේ කියලා. තාම හොයනවා. හැබැයි ගමේ දුප්පත් මිනිස්සුන්ට අස්වැසුම දුන්නාම වැඩිපුර ගාණක් අනිත් දිස්ත්‍රික්ක වල දෙන එකක් නවත්තනවා. අනිත් දිස්ත්‍රික්ක වල දෙන එක නවත්තනවා විතරක් නෙවෙයි අර දීපක ඉල්ලන්නත් ආණ්ඩුව කටයුතු කරනවා. හැබැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ලක්ෂ 6 ගාණක් අතුරුදහන්, RD එකේ මිලියන 51ක් අතුරුදහන් තාම 300 ගාණකින් කෝටි 80ක් අතුරුදහන් මුදල් අමාත්‍යාංශ. හැබැයි ඒවා ඉල්ල ගන්න ආණ්ඩුවට උමනාවක් නැහැ. තවත් පැත්තකින් මර්ධනයෙන් ආණ්ඩුව කරන්න හදනවා. අපි දැක්කනේ පහුගිය කාලේ මේ දින වේදිකාවේ ජනාධිපතිවරයා කරපු කතා ටික. දැන් කම්කරු අයිතියක් ගැන කතා කරුවේ නැහැ. නඩු වාර්තා ගැන කතා කරා. ජනාධිපතිවරයා ලැජ්ජ නැතුව කියන 25 වෙනිදා අප්පුඩි ගහන්න බලන් ඉන්නවා. මොකද එයාද නඩු තීන්දුව ලිව්වේ. අගෞරව කරන්නේ මේ රාජපක්ෂයටවත් විපක්ෂයටවත් නෙවෙයි. මෙතන අධිකරණ පද්ධතියට. අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවට්ටන්න. අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැනට ආණ්ඩුවම තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශේ කෝටි 80ක් අන්තරස් දහන්න වීම පිළිබඳව පැමිණිල්ලක් කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි විහාරි කර ගැනීම. අනිත් ඒවා නෑ. ඒ තැනට අද මේ ආණ්ඩුව නැවත වතාවක් තමන්ගේ සුපුරුදු මර්ධනය ගේන්න උත්සාහ කරනවා. ආණ්ඩුවට වැරදෙන තැන උතන. ආණ්ඩුව තේරුම් ගත යුතුයි ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ නැතුව බය කරාට බැන්නට හරියන්නේ නැහැ. මර්ධනය කළා ආණ්ඩුවක් කරන්න බෑ කියන එක උන් තේරුම් ගන්න ඕනේ. ඒ යුගය ඉවරයි. අද මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා අවිල මොකද කරන්නේ? සිස්ටම් එක වෙනස් කරන්න කියලා ආපු ආණ්ඩුව ආයේ 88 89 ගෙනියනවා මේ රට. තරුණයා බලාපොරොත්තු වෙන නූතනත්වය. තරුණයා බලාපොරොත්තු වෙන ඩිජිටල් කරණය. අද ඩිජිටල් කරණය කරනවා කියලා ආපු ආණ්ඩුවේ ගිනුමටත් හැකර කෙනෙක් පැන්න කියලා අන්න අහෙන් ගන්නවා. ගෙදරි ගන්නවා. අපිට ගෙදරි ගන්න බෑ කිව්වේ. අපිට ගෙදරි ගන්න බෑ කියපු ජනාධිපතිවරයා ආණ්ඩුව හැමදාම දැන් ගෙදරි ගන්න පටන් ගන්නවා. අරකට අතුරු දහම් මේකත් නෑ බලන්නකො අපිට මේ පළපුරුද්ද නෑ තාම ඉගෙන ගන්නවා අපිට කාලයක් දෙන්න. කාලයක් දෙන්න ආණ්ඩු කරන්න බෑ. ආණ්ඩුවක් ගත්තම වැඩ කරන්න ඕනේ. අය කාලෙ ඉල්ලෙල නහයෙන් ගන්නලා ගෙදරි ගාලා හරියන්නේ නෑ. බය කරලා මර්ධනය කළා කරන්න හරියන්නේ නෑ. දැන් අපිට හොරා කියලා කෑ ගහන ආණ්ඩුව බොරු සාක්ෂි හදලා ඒ සාක්ෂි කරුවන්ට බලපෑම් කළා අපිට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා කියපු ආණ්ඩුව. අන්න අද උපනගරාධිපතිවරයෙක් කතාටම උඩ අරගෙන වැසිකිළියෙන් සල්ලි අරන් නේ වැසිකිළියකින් මේ මාලිමාවේ ආ JVP එකේ තරම ගමේ ඉන්න മന്ത്രിවරයා වැසිකිළියෙන් සල්ලි ගන්නවා. එතන මහා එක්කෙනා ගල්ලංගුරු කාලා බලන්නේ ගහන්න දෙයක් නැවවම පොඩි එකා වැසිකිළිනුක් ගන්නව නම් මහා එක්කෙනා ගල්ලංගුරු වල නැවවම කාලා බලනවා. ගේන්න කලින් කාලා බලලා නැහැ. බෑ ආවට පස්සේ කාපු බවක් පේනවා. වැරදි ගිනුමට ඉහළ දැරින් සල්ලි දෙනවා. මම බලන්න ගියේ නෑ. මේක තමයි ඇත්ත කතාව. අද දැන් ඔය අහුවෙච්ච කෙනා වැසිකිළියේ සල්ලි අරන් නේ මම දැක්ක තව එක മന്ത്രിවරයෙක් කෙලින්ම තමන්ගේ දූරෙන් ඉවත් වෙන ප්‍රාදේශ සභාවේ
හොරකම් වැඩි මාලිමාවේ කියලා ආවට මම ඔක්කොම හරියන්නේ නැහැ කියලා අයින් වෙනවා. ඒ තැනටද මේකට පරිවර්තනය කළා දී. හොරකම නවත්තන්න ඕනේ. වංචාව දූෂණේ නාස්තිය නවත්තන්න ඕනේ. හැබැයි නවත්තන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ, නීතිමාලාවක් තියෙන්න ඕනේ. තාක්ෂණය ගේන්න ඕනේ, ඩිජිටලීකරණය පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නොකර තමන්ගේ න්‍යාය පත්‍රයට පමණක් වැඩ කරන අය දාගෙන ආයේ වතාවක් හරි ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නැතුව හිටපු අයට ගරහන ගමන් දැන් ඉන්නේ මංකොල්ල කෑමට හරියන්නේ නැහැ. අලුත් පරම්පරාව බලාපොරොත්තු නේතන. නූතන පරම්පරාවේ දරුවන්ට රැකී ආරක්ෂා උත්පාදනය කරන්න ඕනේ. අද රාජ්‍ය සේවයට බැඳෙන්න විදියක් නැහැ. පෞද්ගලික ආශ්‍රය කර්මාශාලා වැහෙනවා. අර වර්ණ මහත්තයා කිව්වා බදු ගැන අසීමිත බදු බරක්. අද තොරතුරු තාක්ෂණයෙන් ගමේ මේ තරුණයෙක් කීයක් හරි හම්බ කරගත්තා නම් ඒකටත් වැට්ටක් ගහනවා දැන්. අන්තර්ජාලය හරහා සල්ලි කීයක් හරි හොයනවා. මේ ආණ්ඩුව මහන්සි වෙච්ච එකක් නෙවෙයි ළමයි කරන රස්සාවක්. අය ආණ්ඩුව මහන්සි වෙලා ළමයිට මේ වැඩ හොයලා දෙන්නේ නැහැ පිටරටවල වල. ඒ අයම තමන්ගේ සම්බන්ධතා මත අන්තර්ජාලය හරහාම ගිහිල්ලා මේ ෆ්‍රීලාන්සින් කරලා කොහොම හරි කීයක් හරි හොයා ගන්නවා. ඒකට බද්දක් ගන්නවා ආණ්ඩුවෙන් නිකන් අඩ හොයලා දුන්නා වගේ.